room.lk එත පැමිණ ඔබ සිදු අද සූදානම් වෙන්නේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න කොහොමද කියලා දැනගන්න. මුලින්ම කරන්න ඕනේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ නිලධාරි හම්බ වෙලා මෙන්න මේ ආකෘතිය ලබා ගන්න. මේ ආකෘතියත් එක්ක විස්තර පත්‍රයක් සහ ග්‍රාමීණධාරී වාර්තා පිටවතක් ලබා දෙනවා. මේක B19 ආකෘති පත්‍රයේ මුලින්ම කරන්න ඕනේ මේ ආකෘති පත්‍රයේ මේ පහළ මෙතන මුල්ල කෙළවරේ රුපියල් 10ක මුද්‍රයක් අලවලා අත්සනක් දාන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපාර නාමය සම්පූර්ණයෙන් සටහන් කරන්න ඕනේ නිවැරදිව. ඉංග්‍රීසි භාෂාවෙන් නම් ගොඩක් හොඳයි මේක පුරවන එක. ව්‍යාපාරයේ සාමාන්‍ය ස්වභාවය කොහොමද? ව්‍යාපාරයේ හදනව විතරද, නිෂ්පාදනය කිරීම විතරද, ප්‍රවාහනය බෙදා හැරීම සියල්ලමද යන්නද පැහැදිලිව සටහන් කරන ප්‍රධාන ව්‍යාපාර ස්ථාන මෙතන සටහන් කරන්න. ව්‍යාපාරය 1918 නොවැම්බර් 17 වෙනිදාට පස්සේ ආරම්භ කරා නම් එතන සටහන් කරන්න අදාළ දිනේ. වෙනත් ව්‍යාපාරයක් හෝ ව්‍යාපාර නමක් තියෙනවා නම් ව්‍යාපාරික කරලා මෙන්න මෙතන සටහන් කරන්න ඕන. පුද්ගලයා දැනට පාවිච්චි කරන සම්පූර්ණ නම මෙන්න මෙතන සටහන් කරන්න. මීට පෙර අන්කිසි නමක් භාවිත කරන මේ පුද්ගලයා ඒක එතන සටහන් කරන්න ඕන. පුද්ගලයා කුමන ජාතියට අයත් කෙනෙක්ද කියලා මෙතන සටහන් කරන්න ඕන. අවසානයේ පුද්ගලයාගේ ජාතිය වෙනස් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මෙතන සටහන් කරන්න ඕනේ. අපි අනේ පස්සට යමු. මෙතන තියෙන පුද්ගලයා සාමාන්‍ය පදිංචි ස්ථානය මොකක්ද කියලා මෙතන සටහන් කරන්න කියලා පුද්ගලයා වෙනත් ව්‍යාපාරයේ යෙදී සිටින නම් ඒ මොකක්ද කියලා මෙතන සටහන් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන යටින් තියෙන අදාළ දිනේ දාලා යටින් කුමන පළාතේ රෙජිස්ට්‍රාර්ද කියලා අදාළ පළාත සටහන් කරලා ඊට යටින් අත්සන යොදලා මේක අවසන් කරන්න පුළුවන්. මේත් එක්කම විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා අදාළ පළාතේ නම ලියන්න කියලා. වார்த்தාවට අසංක වෙත්තේ පුද්ගලික නාමයෙන් මිස ව්‍යාපාර නමින් නොවේ කියලා මෙතන විශේෂයෙන් සටහන් කරලා තියෙනවා. මුලින් කිව්වා වගේ ලැබෙන විස්තර පත්‍රිකාවේ තියෙනවා අදාළ ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් වෙළඳ බලපත්‍රය ලබා ගන්න කියලා. ඊට පස්සේ අදාළ ස්ථානයේ නීතිමය ලියකියවිලි මොනවද බදු ගිවිසුම් ඒවා මොනවද කියලා ඉදිරිපත් කරන්න කියලා. බදු ගිවිසුමක් නම් අවුරුදු 2කට වැඩිය ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ PHI වාර්තාව කියන්නේ මොනවද කෑම සම්බන්ධයෙන් ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් නම් PHI report එක මෙතන හමුනන් තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාරයේ තමන්ගේ නෑදෑයගේ දරකට නම් කැමැත්ත ප්‍රකාශ ලිපි හමුනන් තියෙනවා. මේ සියල්ලම කරාට පස්සේ කරන්න ඕනේ අවදාත අදාළ ප්‍රදේශීය ග්‍රාමධාරීතුමා හම්බෙලා මේ ලිපි ටික බාර දෙන්න ඕනේ. එතකොට අදාළ ස්ථානයට ගිහිල්ලා පරීක්ෂා කරලා මේ ව්‍යාපාරය පවත්වාගෙන යනවද නැද්ද කියලා බලලා මෙතන නිර්දේශ ලබා දීලා මේ ලිපි ගොනුව සකස් කරලා අත්සන් කරලා ඔබට ලබා දෙනවා. මේ ලිපියත් මේ ලිපි ගොනුවත් සමග අදාළ වාර්තා සියල්ල ලබා දුන්නාට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරී කියලා මේක පරීක්ෂා කරලා මේක අදාළ ස්ථානයේ පවතිනවද නැද්ද කියලා සරලව පරීක්ෂා කරලා අදාළ නිර්දේශ ලබා දීලා අවසානයේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ අත්සනට යොමු කරලා අවසානයේ ඔබට මෙම බලපත් මේ ව්‍යාපාර නාම ලියාපදිංචි ලබා ගන්න පුළුවන්. අවසානයේ ඔබට ලැබෙනවා සහතික පත්‍රයක්. ඒ සහතික පත්‍රය ඔබගේ කාර්යාලයේ නැත්නම් ඔබගේ ව්‍යාපාර ස්ථානයේ ප්‍රදර්ශනය කරන්න පුළුවන්. මේක ලබා ගත්තට පස්සේ ඔබට විශේෂයෙන් බැංකු ණය ලබා ගන්න නැත්නම් විධිමත් රජයේ ලිපියක් ලෙස ඔබට මේක භාවිත කරන්න පුළුවන්. ඔබේ සියලු කටයුතු සඳහා නීතිමය ලියවිල්ලක් වශයෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි ආකෘති සහතික ඔබට ඉදිරිපත් කරලා ඔබට තමන්ගේ ව්‍යාපාරේ අභිමානාත්ම ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඔබට බොහොම ස්තුතියි. වීඩියෝ හොඳයි නම් room.lk subscribe කරලා like and notification button එක on